අයිබෝවන් අද බ්ලොග් එකකින් අරන් ඉන්නේ රසම රස කොළ කැඳ එකක් වගේම ආයුර්වේද වටිනා කියන කැඳ එකක්. ඔයාලා මේ කොළ වර්ගය දැකලා තියෙනවද බලන්නකෝ. මේ ගස් වර්ගයේ වල්පලයක් කියලා හිතලා කීපාරක් ගලවලා විසික් කරලා තියෙනවද බලන්න. එහෙනම් අද ඉඳන් මේ ගස් වර්ගය ගලවලා විසික් කරන්න එපා. වටිනාකම මං කියලා දෙන්නම්. අන්න දැන් මතක් වුණා නේද මේ ගහ? ඔයා කීපාරක් ගලවලා තියනවද මේක? තීනම් ගලවන්න එපා. මේ ගහේ තියෙන වටිනාකම් බොහෝමයි. මේ තමයි පිටවක්කා ශාකය. මේ පිටවක්කා ශාකය අඳුරගන්න ගොඩක් ලේසි. ඒක තමයි මේ පිටවක්කා ශාකයේ කොළය පිටුපස තියෙන චූටි ගෙඩි ගොඩාක් තියෙනවා. සියඹලා කොළයට වැඩිය පොඩ්ඩක් චූටි හීනි දිගයි. අඩියක් එකමාරක් විතර උස්සට පඳුර වශයෙන් හැදෙනවා. ගස් වශයෙන්ුත් පොඩි පැල වශයෙන්ුත් හැදෙනවා. ඒ ඉඳන් අඳුර ගන්න ලේසි. මම මුලින්ම මේ ගහක් මගෙන් කඩලා තමයි ගන්න හැදුවේ. එතකොට ආයෙ කැඳ එකක් හදන්න උනත් පුළුවන් නේ ලියලපුවාම. ඒත් ඉතින් ගහ වෙටින්ම ගැලවිලා ආවා. අනිත් ටික නම් ගහේ මගදුරින් තමයි කඩලා ගත්තේ. ඉස්සර වෙලා අපි මේ ගස් වල කොළ ටිකක් කඩාගෙන ඉමු. මේ ගහේ වටිනාකමත් දැනගෙන හිටියේ නෑ. ගොඩාක් අවස්ථාවලදී ගලවලා විසික් කරලා තියෙනවා. ඒත් මේ මෑතකදී තමයි දැනගත්තේ මේ ගහ ඒ තරම්ම වටිනා ඖෂධයක් කියලා. මේ ගහ පිටින්ම සෝදලා අරගෙන තම්බලා බීපුවම සතියකට විතර සැරයක් අක්මා ලෙඩ නැති අය තම්බලා බිව්වොත් කවදාකවත් අක්මා ලෙඩ හැදෙන්නේ නෑ. ඒ වගේම තමයි අක්මාවේ තෙල් දිය කර හරින්න හොඳම ඖෂධයක් තමයි මේ පිටවක්කා ශාකය. තව තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ පිටවක්කා ශාකයේ තියෙන ඖෂධීය ගුණ මොනවද කියලා. දැන් අපි කඩාගත්තු පිටවක්කා කොළ ටික හොඳින් සෝදගත්තා. ඊට පස්සේ වැඩද වගේම කැකුළු හාල් ටිකක් පෙඟෙන්න තියලා ඒ ටිකේ වතුර ටික දිරුණාට පස්සේ කොටාගෙන ඇතුලේ ඒකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි එයට රතු ලුණු සුදු ලුණු කොටලා එකතු කරගෙන වතුර ස්වල්පයකුත් එකතු කරලා මේ ටික තැම්බෙන්න ඕන නිසා නිපත පා ගන්න ඕනේ. තපාගත්තු හාල් ටික තැම්බෙනකන් කැඳේක සදා ගැනීමට අවශ්‍ය පොල් ස්වල්පයක් ගා ගන්නවා.
දැන් මේ සෝදාගත්තු පිටවක්ක කොළ ටික වංගෙඩියට දාලා ඊටම පොළොත් එකතු කරලා හොඳින් කොටා ගන්න ඕනේ. මේ දිව්‍ය ඖෂධයක් බලු මේ පිටවක්කා ශාකයේ ගුණ රාශියක් තියෙනවා. ඒවයින් මම ටිකක් ඔයාලට කියන්නම්. අක්මා රෝග වලට හොඳයි. අක්මාවේ තෙල් දිය කර හරින්න ඖෂධීය පානයක් තමයි මේක. ඒ වගේම ශාරීරික ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා කුඩා දරුවන්ට එහෙම. කැස්ස පීනස් වගේ සෙම් රෝග වලට හොඳයි. දද කුෂ්ඨ තුවාල වලට හොඳයි. මලපත්තයට හොඳයි. මූත්‍රා ආසාදන, මොකබඩු ආසාදන, ඒ වගේම සර්ප විෂයටත් ගන්නවා. ඒ වගේම තමයි ගර්භාෂ රෝග වලටත් මෙම ශාකය ඇඳ එකක් වශයෙන් පානය කරන්න පුළුවන්. දැන් මේ ලිප තපාගත්තු හාල් එක හොඳින් තැම්බිලා තියෙන්නේ. හොඳ සෝදක් එනවා සුදු ලුණු එහෙම තැම්බෙනකොට. තව දෙයක් කියන්න බැරි වුණානේ. මේ වගේ vlogs හැමදාම දාපු ගාම ඔයාලට පෙන්වන්න ඕනේ නම් ඔයාලට බලන්න අවශ්‍ය නම් Rainbow Rose YouTube channel කියලා search කරලා YouTube channel එකට ගිහිල්ලා channel එක subscribe කරලා bell icon එක click කරලා all කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ notification එකට එනවා. මම හිතනවා අපේ දුප්පත් channel එකට ඔයගොල්ලෝ සහයෝගයක් දක්වයි කියලා. දැන් මේ කොටාගත්තු පිටවක්ක කොළ ටික වාජනයකට අරගෙන හොඳින් වතුර මිශ්‍ර කරමින් කඳ දියරේ හදා ගන්න ඕනේ. දැන් මේ කඳ දියරිය තැඹුණු හාල් එකටම එකතු කරගන්නවා. දැන් මේ කඳ එක යාන්තමින් රත් වේගෙන එනකොට ලිපෙන් බා ගන්න ඕනේ. ගොඩක් වෙලා කඳ උතුරවන්නේ. මම කැඳේක පොඩ්ඩක් රස බැලුවා මහත්තයාට දෙන්න කලින්. අද චූටි දෝනි නෑ. එයා ඉස්කෝලේ ගිය වෙලාවේ තමයි හැදුවේ. මහත්තයාට නිවාඩු දාසේ. එයාට කලින් මම චුට්ටක් බීලා බැලුවා. කොහොමද කියනම නම් අනහල් කැඳවල එන රසම තමයි එන්නේ. තුම රසක් තියෙන්නේ. ඔයාලත් හදලා බීලා බලන්න මොන වගේ රසක්ද තියෙන්නේ කියලා. බෑග්ග්‍රවුන්ඩ් එක ගැන නම් වැඩි හිතන්න එපා. මහත්තයාගේ නිවාඩු දවස නිසා එයා තාම නැගිට ගමන් ඉන්නේ. එයා නම් කිව්වා රසයි කියලා. එයා රසයි කිව්වා නම් ඉතින් ආයෙ කියන්න දෙයක් නැහැ.